සාදරයෙන් පිළිගන්නවා මගේ Aquavlogs LK YouTube channel එකට. අද අපි කතා කරන්නේ වෙනස්ම මාතෘකාවක් ගැන. ඒ තමයි betta fish එහෙමත් නැත්නම් fighter මත්ස්‍යය ගැන තමයි අපි කතා කරන්න යන්නේ. එහෙනම් අපි බලමු කොහොමද මේක වෙන්නේ කියලා. හරි එහෙනම් අපි මෙහෙම පටන් ගමු. betta fish කියන්නේ අඩු වේදමකින් ලස්සනට හදාගන්න පුළුවන් beginners ලට perfectම මාළුවෙක්. betta fish කියනවට අමතරව Siemens fighting fish කියලාත් මෙයාව හඳුන්වනවා. මෙයාලගේ නිජබිම වෙන්නේ තායිලන්ඩ් කාම්බෝදියා වගේ රටවල්. හැබැයි මෙයාලා දැන් ලෝකෙ ගොඩක් රටවල් වල අභිජන්න කටයුතු කරනවා. හරි අපි නම්බර් 2 විදිහට කතා කරන්නේ මෙයාලගේ මේල් සහ ෆීමේල් කොහොමද හඳුනගන්නේ කියලා. ෆීමේල්ට සාපේක්ෂව මේල් සතා ගොඩක් ලොකුයි සහ ලස්සනයි. ටේල් එක ගත්තත් ෆීමේල් සතාට වඩා මේල් සතාගේ ටේල් එක ලොකුයි සහ පාට ගත්තාම ලස්සනයි. ඒ වගේ දේවල් වලින් තමයි මෙයාලගේ ෆීමේල් සහ මේල් හඳුනාගන්නේ. ඒක ඕනු කෙනෙක් දන්නවා මාළු හදන. නම්බර් 3 විදිහට අපි කතා කරන්නේ betta fish types. මෙයාලගේ වර්ග ගණනාවකින් ඉන්නවා. whale tail betta fish ඉන්නවා. ඊට පස්සේ ගත්තාම half moon එක ඉන්නවා. frigate එක ඉන්නවා. ඊට පස්සේ ගත්තාම brown tail එක ඉන්නවා. එහෙම betta fish ලා රාශියක්ම මෙයාලගේ රාශියක් කියන්නේ මෙයාලගේ වර්ග ගණනාවකින් betta fish ලා ඉන්නවා. එතකොට ඒක එක වර්ග අනුව මෙයාලගේ prices එහෙම වෙනස් වෙනවා. beginners ලට මම නම් recommend කරන්නේ whale tail එක සහ frigate එක. මොකද යන price range එකත් එක්ක ඊට පස්සේ පුළුවන් ඔයාලට step by step ටිකක් ගණන් වැඩි කට්ටියව ගේන්න. නම්බර් 4 විදිහට අපි කතා කරන්නේ කොහොමද tank size එකක් මෙයාලට දෙන්නේ. minimum tank size එක ලීටර් 10ත් 15ත් අතර වගේ මෙයාලට ඕනේ. දැන් සමහරක් ඇයි එහෙම ඕනේ නැහැ. මෙයාලා පොඩි වතුරක හදන්න පුළුවන්. එහෙම කරන්න බෑ. මොකද මෙයාලා සාමාන්‍යයෙන් ඉන්දුනීසියාවේ වෙල් ආශ්‍රිතව තමයි ඉන්නේ. ඌ ඇත්ත වෙල් වල සාමාන්‍යයෙන් ලොකු වතුරක් හිටින්නේ නැහැ. එහෙමයි කියලා මෙයාලා පොල් කට්ටක වගේ වතුර ප්‍රමාණයක හදන්න බෑ. ඒවා බයිලර්. අපි දැනගන්න ඕන ස්වභාවික පරිසරයේ ඉන්න මාළුවෙක් අපි ගෙනල්ලා ටැංක් එක හදනකොට එයාට අවශ්‍ය කරන ට්‍රීට්මන්ට් සහ එයාට අවශ්‍ය කරන දේවල් දෙන්න. ගොඩක් කට්ටිය හදනවා චූටි බෝල්ස් වල වීදුරු බෝල්ස් වල සහ කප් වල. ඒක කරන්න එපා. ඒක වැරදි. අඩුම ලීටර් 7ක වතුරක්වත් මෙයාලට දෙන්න හදන්න ගන්න ඉන්නවා නම්. නම්බර් 5 වැදගත්ම කොටස වෝටර් කෑය එක. මෙයාලා සාමාන්‍යයෙන් ඉන්නේ සෙල්සියස් අංශක 26ත් 28ත් අතර උෂ්ණත්වයක. ඊට පස්සේ ගත්තම pH එක ගත්තොත් 6.5ත් 7.5ත් අතර pH එක තමයි මෙයාලා ජීවත් වෙන්නේ. ඊට පස්සේ ගත්තාම සතියකට එකපාරක් වගේ 130ක වෝටර් චේන්ජ් එකක් දෙන්න අනිවාර්යෙන් ඒක දෙන්න. වල හදන්න ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් හීටර් එකක් තියෙනවා නම් තවත් ගොඩක් හොඳයි. ඊළඟට නම්බර් 6 ෆිල්ටරේෂන් සිස්ටම්. එහෙම ෆිල්ටරේෂන් සිස්ටම් එකක් අවශ්‍යම නැහැ. එහෙම ෆිල්ටර් එකක් දානවා නම් low flow එකක් තියෙන ෆිල්ටර් එකක් අපිට යූස් කරන්න පුළුවන්. ඊළඟට නම්බර් 7 විදිහට අපි කතා කරන්නේ ෆුඩ් ගැන. මෙයාලට betta pellet ඒ වගේම brine shrimp blood worm වගේ දෙන්න පුළුවන්. ඕවර් ෆීඩින් දාගන්න එපා. දවසකට දෙපාරක් වගේ දෙන්න. ඕවර් ෆීඩින් දාගත්තොත් මේ මාළුවව රිකවර් කරගන්න ගොඩක් අමාරුයි. නම්බර් 8 tank mates. tank mates ලා ගැන කතා කරොත් එහෙම shrimps වර්ග, snail වර්ග වගේ මෙයාලත් එක හදන්න පුළුවන්. නම්බර් 9 විදිහට අපි රෝග ගැන කතා කරමු. fin rot, එතකොට white spot වගේ දේවල් මෙයාලට එන්න පුළුවන්. හැබැයි හරියට water quality එක සහ කෑම ඕවර් ෆීඩින් යන්නේ නැතුව ගානකට දා ගන්නවා නම් ඒ වගේ රෝග එන්නේ නැහැ ලේසියකට. අපි නම්බර් 10 විදිහට කතා කරන්නේ mistakes ගැන. මේ mistakes හතර නම් කරන්න එපා. small cup වල දාන්න එපා. ඕවර් ෆීඩින් කරන්න එපා. water change නොදී ඉන්න එපා. ඊට පස්සේ ගියාම strong filter use කරන්න එපා. නම්බර් 11 අවසාන එක breeding. බ්‍රීඩිං මම නම් බිගිනර් කෙනෙක්ට රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඊට පස්සේ ගත්තාම කොහොමද බ්‍රීඩිං එක වෙන්නේ කියලා මම සරලව කියලා දෙන්නම්. සරලව කියන්නම් කෙටියෙන්. සාමාන්‍යයෙන් මේල් සතා බබල් net එකක් හදනවා. ගෑනු සතා බිත්තර දැම්මට පස්සේ අර බිත්තර අරන් ගිහිල්ලා බබල්ස් net එකේ පිරිමි සතා මේ අලවනවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් පැය 24ක් 48ක් අතර බිත්තර ටික හැච් වෙලා පැටව වෙනවා. මේ ගැන සාමාන්‍ය YouTube එකේ ඕන තරම් වීඩියෝ තියෙනවා කොහොමද බ්‍රීඩ් කරන්න කියලා. ඒක නිසා මම බ්‍රීඩින් ගැන වැඩි දෙයක් කතා කරන්නේ නැහැ. එහෙනම් මෙච්චර වෙලාවක් මගේ වීඩියෝ එක බලුවා නම් subscribe කරලා like කරලා වගේ බටන අදහසත් පල්ලෙහින් දාගෙන යන්න අමතක කරන්න එපා. මේ Aquavlogs LK